පෙරදා ආදරෙන් මාලගින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා හයි අද මගේ පේන්ටිං ඩේට් එක පේන්ටිං ඩේට් එකක් කිව්වට මේක ළඟ එන සිංහල අලුත් අවුරුද්ද නිසා මට කරන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මම කරන්නේ. ඉතින් ওই විදිහට මම පේන්ටිං ඩේට් එකට ඕන දේවල් හදාගෙන ලෑස්ති වෙද්දී මට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඒ තමයි අපේ ජීවිතේ අපි රීසෙට් කරන එක හොඳයිද? ඒ කියන්නේ අලුතින් ආරම්භ කරන එක. සමහර වෙලාවට ජීවිතේ අපි හිතන විදිහට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්ලෑන්ස්, ඩ්‍රීම්ස් වලට එහාට ගිහිල්ලා හැමදේම සමහර වෙලාවට අතාරින්න පුළුවන්. තමන්ගේ රැකියාව නැති වෙන්න පුළුවන්, තමන් ආදරය කරන කෙනා නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ ගමන් කරන දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට එතනදී මං හිතන දෙයක් තමයි මේ කිසි දෙයක් අවසානයක් නෙමෙයි. මේ අලුත් දෙයක් ආරම්භ කරන්න දෙන අලුත්ම අලුත් අවස්ථාවක් විදිහට හිතන්න පුළුවන් කියලා මට හිතෙනවා. කොහොම වුණත් මගේ යාළුවාගෙන් නම් ඉතින් ගැලවීමක් නැහැ. මම මෙයාට බනින්න කැමතිත් නැහැ. මොකද මගේ අච්චිට අවුරුදු 13යි. ඉතින් එයාට බැන්නොත් එහෙම කාගෙන් බේරුණත් මෙයාගෙන් නම් බේරෙන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒක ඉතින් ඔයගලන්ට පේනවා ඇති. කොහොම වුණත් මං කියන්නේ අලුත් දෙයක් ආරම්භ කරන අලුත් අවස්ථාවක් නිසා ඒ පරණ කෙනා අලුත් විදියට ශක්තිමත් ආකාරයට නැවත ගොඩනගෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මං හිතනවා අපි හැම කෙනෙක්ටම පරණ දේවල් අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා.